හෙලෝ ගයිස් අදත් ඔයාලට මිනි ව්ලොග් එකක් අරන් ආවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ channel එකත් subscribe කරලා පුංචි support එකක් දෙන්න කියලා හරි ආදරෙන් ඉල්ලනවා. ගොඩක් දුර ඉඳගෙන ආදරය කරන අයට නම් මේ අත්දැකීම ඇති කියලා මම හිතනවා. හාෂ් කරන ජොබ් එකත් එක්ක එයාට හරිම මහන්සියි. එයා උදේට කෝල් එකක් කරන් මට good morning කියන තැන ඉඳන් ලැබෙන පුංචි ටයිම් එකෙත් මට අරගෙන කොහොමද කෑම කෑවද ඒ වගේ දේවල් අහනවා. ඒ වගේම මෙසේජ් දාලා හොයලා බලනවා. ඒ වුණාට එයා හැම වෙලෙම කියනවා මම ඔයාට ගන්නම් බබා දැන් වැඩ. ඊට පස්සේ එයා එනවා ඇවිල්ලා බබා යුනිෆෝම් එක අයන් කරලා ගන්නම් එහෙම කියලා කිව්වට එයාට එහෙම ගන්න ටයිම් එකක් ඇත්තටම නැහැ. එයා කරන ජොබ් එකත් එක්ක ඊට පස්සේ ඔක්කොම වැඩ ඉවර කළා එනකොට 11 විතර වෙනවා. ඒ ඇවිල්ලා මෙහෙම තමයි එයා කතා කරන්නේ. මම කතා කරනවා එයාට නිින්ද යනවා. එයා දන්නේවත් නැහැ ඉතින්. දුර ඉඳන් ආදරය කරන අය මහන්සි වෙලා වැඩ කරන අය දන්නවා ඉතින්. දුර ඉන්න දෙන්නෙක්ගේ ආදරේ රඳා පවතින විශ්වාසයයි තේරුම් ගැනීමයි මත. ඒ නිසා මම හර්ෂව තේරුම් අරගෙන ඉන්න නිසා අපි දෙන්නත් රණ්ඩු කරන්නේ නැහැ කියලා කියන රණ්ඩු වෙනවා. ඒ වුණාට උපරිම රණ්ඩුවක් විනාඩි 2ක් විතර තමයි තියෙන්නේ. මේ කවදාවත් එහෙම කතා නොකර දවස් ගණන් එහෙම ඉන්නේ නැහැ. දුර ඉඳන් ආදරය කරන දෙන්නෙක් අතර තියෙන බැඳීම තමයි අනිවාර්යයෙන්ම විශ්වාසය තියෙන්න ඕනේ දෙන්නටම. ඒ නිසා එයා ඇවිල්ලා කෝල් අරගන්නවා. සමහර වෙලාවට මටත් දුක හිතෙනවා. ඉතින් ආපු ගමන් එයා නිදා ගන්නවා. ඇවිල්ලා මම මොනවා හරි කියද්දි එයා හොඳටම නිදි. ඒ වුණාට පේනවනේ මේ වීඩියෝ එකේ. එයාට නිින්ද යනවා. ආයේ එයා හැරලා ආයේ කතා කරනවා. එයාත් පව් ඉතින් අපි දෙන්න වෙනුවෙන්ම නෙමෙයි කැපකිරීම කරන්නේ. ඒ හින්දා ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඇති. එහෙම තියෙන අය කමෙන්ට් කරගෙන යන්න. දුර ඉඳන් ආදරය කරන අය ඔයාලා හොඳටම දන්නවා ඇති මේ අත්දැකීම කොහොමද කියලා. ඒ වෙලාවට කේන්ති යනවා තරහ යනවා. ඒ වුණාට හෂ් ගොඩක් මට ආදරෙයි. එයා හැමදාම ඔය විදියට කිස් ගොඩාක් දීලා තමයි නිදාගන්න යන්නේ. එයාට ඒ අතරෙත් ඇත්තටම නිදි මතයි. එයා කවදාවත් හැබැයි එහෙම අමතක කරන්නේ නැහැ. හැම දවසකම වගේ ඔය විදියට good night කියලා ඒ ඔක්කොම කරලා තමයි එයා නිදාගන්නේ. ඒකට සමහර දවස් තියෙනවා එයාටත් ඒවා මග ඇරෙනවා. මොකද මහන්සි වැඩි නිසා. ඇත්තටම හැම දේ ළඟම මට කියන්න තියෙන්නේ කොච්චර දුර වුණත් ආදරේට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. විශ්වාසය රැකගෙන තේරුම් අරගෙන හරි ආදරෙන් ඉන්නවා නම් ඒක දුර කියන එක ප්‍රශ්නයක් නෙමෙයි ආදරේට. ඔයාලටත් මේ වගේ ආදර කතාවක් ඇති. ඔයාලගේ ආදර කතාවත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා. ඔය මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා ඉල්ලනවා. මේ වගේ ආදරය කරද්දි ලොකු ඉවසීමක් තියෙන්න ඕන ඉතින්. මොකද දෙන්නට මේක වගේ කේන්ති ගියොත් එහෙම මේ වගේ ආදරය කරන්න බෑ ඉතින්. මොකද දෙන්නම එතකොට රණ්ඩු විතරයි. එතකොට දෙන්නටම එපා වෙනවා. ඒ හින්දා ඔයාලගේ ආදරය ගැනත් ඔයාලටත් ඇත්තටම ගොඩක් අයට මේ වගේ ඇති පෝසස් කරලා ජොබ් කරන අයට ඇත්තටම මේ වගේ ආදර කතා ගොඩක් ඇති. ඉතින් ඔයාලගේ ආදර කතාව ගැනත් ලස්සන කමෙන්ට් එකක් දාන්න යන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඕක තමයි අද මිනි ව්ලොග් එක. මේ දවස්වල මිනි ව්ලොග් එකක්වත් ගේන්න බැරි වුණා. මොකද හාෂ් නැවට ගියපු නිසා එයා ආවට පස්සේ තමයි මේ වීඩියෝ එකත් කරේ. මේ වීඩියෝ එක කියන්නේ ස්ක්‍රීන් වීඩියෝ එකක්. ඒ හින්දා ලස්සන ව්ලොග් අරගෙන ඉස්සරහට හාෂුයි මායි දෙන්නම ව්ලොග් අරගෙන එන්නම්. ඉතින් හැමෝගෙම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා. මොකද මම YouTube එකට තාම අලුත් නිසා පුංචි අඩුපාඩු ඇති. ඒ දේවලුත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම ඉතින් සුබ දවසක්. හැමෝටම ගොඩක් ආදරෙයි. මාව අහන් හිටියට ගොඩක් ස්තුතියි. මොනම හරි වරද්දක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් මිනි ව්ලොග් එකක් අරගෙන ඉක්මනට එන්නම්. බයි බයි. මගේ සිත දවා කිසි දිනේ යන්නේ නෑ කියා. මගේ සිත දවා කිසි දිනේ